YouTube channel. අපි ඉන්නේ රියාද් වල. අද අපි මේ apartment එකෙන් පිටත් වෙලා යන්න හදන්නේ road trip එකක්. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා අපිත් එක්ක මේ road trip එකට එකතු වෙන්න කියලා. අද සිකුරාදා දවසක්. සිකුරාදා කියන්නේ මෙහි නිවාඩු දවසක්. සිකුරාදා හා සෙනසුරාදා. එතකොට අනිත් දවස් ටික තමයි සතිය දවස් විදිහට වැඩ කරන්නේ. ඉතින් අද නිවාඩු දවසකුත් හින්දා අපිට හිතුණා පොඩ්ඩක් මේ සිටි view එකෙන් මිදිලා කාන්තාර පරිසරයක් බලන්න යන්න. අපි මේ තාමත් ඉන්නේ රියාද් සිටි එකේ. ඔයගලන්ට පේනවා ඇති මේ පාරෙන් දෙපැත්තේ තියෙන බිල්ඩින්. සමහර ඒවා හරි ලස්සනයි. ඒවා යුරෝපියන් ස්ටයිල් එකට තමයි හදලා තියෙන්නේ. ඒ ගොඩක් බිල්ඩින්ග්ස් apartment. ඉතින් මේ වගේ පහසුකම්ක් තියෙනවා. ඒ වගේම තමයි මිලෙනුත් ඉතාමත් අධිකයි. අපි දැන් මේ යන්න පිටත් වෙලා තියෙන්නේ උදේ 8:00ට. ඒ වුණාට ඔයගලන්ට පේනවා ඇති අවුව හරිම සැරයි. හරියට නිකන් දවල් 12 වගේ. හැබැයි මේ ඔක්තෝබර් මාසේ අග නිසා ඒ තරම් රස්නයක් නෑ. මොකද ඉස්සරහට එන්න තියෙන වින්ටර් සීසන් එක. අද කාන්තාර පැත්තකට යන නිසා ඔටෝ බලා ගන්න පුළුවන් වේද කියලා මේ හිත ඉන්නේ. සමහර වෙලාවට ඔයගොල්ලෝ වීඩියෝස් වල දැකලා ඇති ඔටෝ පාරමාරු වෙනවා. ඒක හරි සාමාන්‍යයි මේ පැත්තේ. ඉතින් අපි අද හිතනවා අපිට ඔටුවෙකුත් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ මේ පාරවල් view එක බලන්නත් එක්කම තමයි මේ යන්න හිතුවේ. එහෙනම් එන්න අපිත් එක්ක යමු. road trip එක යන්න කලින් තෙල් ටිකක් ගහ ගන්න ඕනේ. යමු එහෙනම් shed එකට. මෙහි පෙට්‍රල් ලීටර් එකක් සාර් 2 ගාණක් වගේ වෙනවා. ශ්‍රී ලංකන් රුපියල් වලින් 190ක් වගේ රුපියල් 190ක් වගේ වෙන්නේ ලීටරේ. වතුර ලීටරේ ගත්තොත් ඒක රුපියල් 122ක් වගේ. ඉතින් ලොකු වෙනසක් නෑ වතුර ලීටරේ තෙල් ලීටරේ මිල ගත්තොත් පොඩි වෙනසක් තමයි තියෙන්නේ. හරි අපි දැන් ෂෙඩ් එකට ආවා. හරි අපි දෙලුත් ගහගත්තා. ඉස්සරහ කැෆේ ෂොප් එකක් තියෙනවා. ඉතින් අපිට හිතනවා කෝපි දෙකකුත් ගන්න යන ගමන් බොන්න. ලංකාවේ ඉන්නකොට උදේ තේක නැතුව බෑ වගේ රියාද් වල ඉඳි උදේ කෝපි එක නැතුව බෑ වගේ එකක් වෙලා තියෙනවා අපි දෙන්නටත්. අපි මගදී කන්න සීනි සම්බල් පාන් හදාගෙන ආවා. කොහොමත් ගමනක් යද්දී ලංකාවේදීත් හදාගන්න සීනි සම්බල් පාන්නේ එතනම තියෙනවා 아무තු ෆීලින් එකක්. නිකන් අපි එළියට ගමනක් යනවා කියන එක. හරි කෝපි එකක් ගත්තා. දැන් එහෙනම් අපි පිටත් වෙමු රියාද් වල කාන්තාර පැත්ත බලන්න. රියාද් සිටි එකෙන් ටික ඈතට යනකොට මෙන්න මේ වගේ ලස්සනට මල් වබලා තියෙන හොටෙල්ස් එහෙම පේන්න තිබුණා පාර දෙපැත්තේ. ඒ වගේම තවත් රට ඉඳිවතු සෑහෙන ප්‍රමාණයක් පහ වුණා. ඔයගලන්ට මේ ඉස්සරහින් පේන්නේ ස්වභාවිකව හැදුණු පස් කඳු නැත්තම් වැලි කඳු වගේ. ඉතින් මේ වැලි කඳු උඩත් සමහර තැන්වල අපි දැක්ක හොටෙල්ස් හදලා තියෙනවා. මේ පාරවල් වල යනකොට හිතෙන එකම දේ අපේ රට කොයි තරම්නම් ලස්සනයිද කියන එක. කොයි තරම්නම් ගස් කොළන් පිරීලා තියෙනවද කියන එක. දැන් නම් ටිකෙන් ටික කාන්තාර පරිසරයට ලං වෙලා තියෙනවා කියලා පේනවා ඈත තියෙන වැලි කඳුත් එක්ක. අපිට හිතුණා ඒ හැරෙන අතර වෙලා ෆොටෝස් ටිකක් ගන්න. හරි ෆොටෝස් ටිකක් අරගෙන දැන් අපි තව ටිකක් ඉස්සරහට යන්න හිතුවා. මොකද දැන් තමයි හරියටම කාන්තාර පරිසරයකට ආවා කියලා කියන්න පුළුවන්. දෙපැත්තේම ඔයගලන්ට පේන විදිහට වැලි කඳුයි, ඒ වැලි පසයි සමහර තැන් තියෙනවා ගස් කොළන් පේන තෙක් මානෙක නැති ඒ වගේ පරිසරයක් තියෙන. ඉතින් ඒකත් හරි ලස්සනක් තියෙනවා ඒ කාන්තාර පරිසරයේත්. අපි මේ විදිහට එනකොට බෝඩ් කීපයක්ම දැක්කා ඔටෝ මාරු වෙන ස්ථාන කියලා ගහලා තියපු. ඒත් ඉතින් මේ වෙලාවේ කියන්න බෑ. දැන් දවල් 12ට විතර කිට්ටු ඇති එළිය පුදුම රස්නයක් තියෙන්නේ. කොහොම වුණත් තව චුට්ටක් ඉස්සරහට යන්න හිතුවා. බලමු අපි ගිහිල්ලා. යනකොට අර වම් පැත්තේ තියෙන ගහගාව කවුද බලන්නකෝ ඉන්නේ. එතන ඔටෝ රංචුවක් ඉන්නවා. ඉතින් අපි හිතුවා නවත්තලා ෆොටෝස් ටිකක් ගන්න.
ඔන්න එහෙනම් ඔටුවොත් දැක්කා හිතාගෙන ආවා වගේ. හැබැයි ඉතින් ළඟට ගිහිල්ලා දැක්කම දුකත් හිතෙනවා මේ සතු වතුර නැතුව කොහොම ඉන්නවද කියලා මේ වගේ පරිසරයක. ඒත් ඔටුවන්ගේ ඇඟ අනුවර්තනය වෙලා තියෙන්නේ මේ වගේ පරිසර තත්ත්වවලදී රැකෙන විදිහට. උදාහරණයකට ඉතාමත් උණුසුම් කාලේදී ඔටුවට පුළුවන්ලු වතුර ගන්න නැතුව සතියක ඉඳන් දවස් 10ක් සමහර විට දවස් 15ක් දක්වා ඉන්න. ඒ වගේම ශීත කාලවලදී ඔටුවට පුළුවන්ලු සති කිහිපයක ඉඳන් මාස 6ක් හෝ 7ක් දක්වා වතුර පානය නොකර ඉන්න. ඉතින් ඔටුවොත් බලාගෙන තව ටිකක් අපි මේ පාර දිගේ ඉස්සරහට යන අතරේ අපිට තැනින් තැන කුඩා ගෙවල් ඒ වගේම ෆැක්ටරි පේන්න තිබුණා. ඒ වගේමයි කාන්තාර වුණත් සමහර තැන්වලදී ඉතා කුඩා නගර අහු වෙනවා. ඉතින් ඒ නගර පහුවේදී ආයෙමත් ඔන්න ඔය වගේම තමයි පාර. ඉතින් ඔයාලටත් බලන්න මේ කාන්තාරේ පාරවල් වල යනකොට පේන්න තියෙන්නේ මොනවාද කියලා තව ටිකක් වීඩියෝ ක්ලිප්ස් මම එකතු කරන්න හිතුවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මේ විදිහට පාර දිගේ යනකොට අපිට තවත් තැනක් හම්බුණා මෙන්න මේ වගේ. පේන්නේ කාන්තාරක අතරමං වෙලා කියලා වගේ නේද? මේ තැන තිබ්බෙත් පාර අයිනෙමයි. ඉතින් එතනත් බලාගෙන අපි ගෙදර යන්න හිතුවා. ඉතින් මම දැනගන්න කැමතියි ඔයගොල්ලෝ ලංකාවේ කොහේ ඉඳන්ද අපිව බලන්න කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.